මේ වගේ දේවල් ගැන වීඩියෝ වලට දකින්න හම්බෙන්නේ නැහැ. මොකද මිනිස්සු මේ වගේ දේවල් ගැන කියන්නේ නැහැ. මේක ඒ තරම් පුදුම සහගත ටෙක්නික් එකක්. ටික කාලයක් මේ වගේ දෙයක් කරොත් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි භාෂාව හදා ගන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් නිසැකවම ඉංග්‍රීසි භාෂාව හදා ගන්න පුළුවන්. ආයි බලන්න ළමයි. අද මේ කියලා දෙන්න යන්නේ පාඩමක් නෙවෙයි. මේ වීඩියෝ එකෙන් පාඩමක් ගැන උගන්වන්න නෙවෙයි හදන්නේ. ඒක නිසා බෝරින් දෙයක් නෙවෙයි කියලා දෙන්න හදන්නේ. හරිද? සමහර අය පාඩම් වලට අහන් ඉන්නේ නැහනේ. පාඩම් පස්සේ බලන්නේ. ඕ මේවා පාඩම් කියලා පස්සේ බලනවා. එහෙම නැහැ. මේ වීඩියෝ අනිවාර්යෙන්ම බලන්න. හේතුව අද කියලා දෙන්න යන්නේ ඉතාමත් කෙටි කාලයකින් තමන්ගේ ඉංග්‍රීසි භාෂාව හදා ගන්න පුළුවන් වෙන ටෙක්නික් එකක් ගැන උගන්වන්න යන්නේ. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක විශේෂයෙන් උගන්වන්නේ නැහැ. මේ වගේ දේවල් ගැන වීඩියෝ වලට දකින්න හම්බෙන්නේ නැහැ. මොකද මිනිස්සු මේ වගේ දේවල් ගැන කියන්නේ නැහැ. මේක ඒ තරම් පුදුම සහගත ටෙක්නික් එකක්. ටික කාලයක් මේ වගේ දෙයක් කරොත් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි භාෂාව හදා ගන්න පුළුවන්. හරි අනිවාර්යෙන් නිසැකවම ඉංග්‍රීසි භාෂාව හදා ගන්න පුළුවන්. ලංකාවේ හැමෝම පන්ති යන්න අවශ්‍ය නැහැ. සමහර අය ඉන්නවා තමන්ට තමන්ගේ මහන්සියකින් තමන්ට පොඩි රිසර්ච් එකක් කරලා නම් වැඩේ කරගන්න පුළුවන් ළමයි ඕන තරම් ඉන්නවා. අන්න ඒ වගේ ළමයින්ට විශේෂයෙන් ගැලපෙන ටෙක්නික් එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ. පන්තියකට යන්න ඕන කිසිම දෙයක් දන්නේ නැති ළමයෙක් මුලින් ඉඳන් හරියට වැඩේ අල්ලගෙන යන්න ඕන අය තමයි. නැත්තම් තමන්ට මේක පොටක් පාද ගන්න හරියට මේක ෆොලෝ කරන්න මොනවා හරි ක්‍රමවේදයක් නැති ළමයි තමයි මේ පන්තියකට යන්න ඕන. නමුත් ගොඩක් ළමයි ඉන්නවා එහෙම පන්ති යන්න ඕන නැහැ. ඉගෙන ගන්න පුළුවන්. නමුත් එහෙම ඉගෙන ගන්න දේවල් දන්නේ නැහැ. අන්න ඒ වගේ අයට තමයි මේ වීඩියෝ එක දෙන්නේ. මොකද ඉංග්‍රීසි වගේ ලැන්ග්වේජ් එක ලෝකේ තියෙන ලේසිම භාෂාව, ලෝකේ බොහෝම පිරිසක් කතා කරන භාෂාව. ඉතින් ඒක ලෝකේ ඕනම තැනක මේ ඉංග්‍රීසි භාෂාව කතා කරන කෙනෙක් ඉන්නවා. ඒක ලස්සනට කතා කරන අය ඉන්නවා. ඒක ලස්සනට ඉගෙන ගන්න විදි කතා කරන විදි උගන්වලා තියෙනවා ලෝකේ. ඒ වගේ වීඩියෝස් වලට, ඒ වගේ දේවල් වලට, ඒ වගේ දැනුමට අපිට අවකාශය තියෙනවා මේ වගේ කාලෙක. ඉතින් මේ වගේ කාලෙකදී මේ වගේ ටෙක්නික්ස් යූස් කරලා ඉංග්‍රීසි හදා ගන්න. හරිද? මේ අවුරුදු ගාණක් ඉන්න ඕනේ නැහැ. මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයටම ගිහිල්ලා ඉංග්‍රීසි හදා ගන්න ඕන කියලා දෙයක් නැහැ. වැඩේ Tamanට සෙට් වෙනවා නම් මේ වගේ දෙයකින් හරි ඉම්ප්‍රූව් කරගන්න. වැඩේ කරගන්න. මොකද අන්තිමේට end of the day ඕන වෙන්නේ ඔයා ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න. ඔයා කාගෙන් ඉගෙන ගත්තද, කොහෙන් ඉගෙන ගත්තද, කොහොමද ඉගෙන ගත්තේ කියන වැඩේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මේක ඔයාගේ ඉංග්‍රීසි භාෂාවට බලන සමාවට වෙන හොඳම වීඩියෝ එක වෙයි. හරිද? මොකද මේක ඉතාලම සරල ටෙක්නික් එකක් කියලා දෙන්නේ. වැඩේ කොට දාගන්න. අනික කෙටි කාලයකින් මේක විශේෂත්වයක් කෙටිම කාලයකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ගොඩක් ළමයි අපෙන් අහන දේ සර් දවස් ඉංග්‍රීසි හදා ගන්න බෑ, සතියෙන් බෑ, දෙකෙන් බෑ, මට මේ රටට යන්න තියෙනවා සර් සති දෙකකින් ඉංග්‍රීසි හදා ගන්න බෑද? හරිද? මට මේ ළඟදී ළමයි කතා කරලා සර් මට දවස් 5න් 6න් ඉංග්‍රීසි හදා ගන්න විදියක් නැද්ද? මට මේ රටට යන්න තියෙනවා ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉතින් මට ඕවට දෙන්න උත්තර නෑ ඇත්තට. මෙහිම ඉංග්‍රීසි භාෂාවක් හදා ගන්න බෑ. නමුත් එහෙම හදා ගන්න අවකාශයක් තියෙනවා නම් Tamanටම තමයි ඒක කරගන්න පුළුවන්. ඒවට එහෙම කරගන්න පුළුවන් විදියක් ගැන තමයි මේ කතා කරලා දෙන්න යන්නේ. මේක හැමදාම රැයට කරන්න ඕන වැඩ. නිදිය ගන්න කලින් තමයි මේ වැඩේ කරන්න ඕන. අන්න එහෙම කරොත් ඉතාලම කෙටි කාලයකින් තමන්ගේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. ෂැඩෝයින් ටෙක්නික් කියලා දෙයක් ගැන තමයි අද දවසේ කියලා දෙන්න යන්නේ. ෂැඩෝයින් ටෙක්නික්. ෂැඩෝයින් ටෙක්නික් කියලා කිව්වම මේ නමේම තියෙන දෙයක් ඔයාලා සමාජයට ඒක තේරෙනවා ඇති. ෂැඩෝ කරනවා කියන්නේ මොකද්ද? කෙනෙක්ව අනුකරණය කරනවා. නැත්තම් කෙනෙක්ගේ මේ ෂැඩෝ එක කියලා කියන්නේ සෙවනැල්ලටනේ. කෙනෙක්ගේ සෙවනැල්ලක් බවට පත් වෙන තරම් කෙනෙක්ව අනුකරණය කරන්න උගන්වන ටෙක්නික් එකක් තමයි මේ ෂැඩෝයින් ටෙක්නික් එක කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ කෙනෙක් විදියටම දැන් උදාහරණයක් විදිහට අපි මේ උගන්වන්නේ කෙනෙක්ව ෂැඩෝ කරන්නේ එයා කතා කරන ඉංග්‍රීසි ඒ විදිහටම කතා කරන්න පුරුදු කරන්න. ඒ කියන්නේ වෙන කෙනෙක් කතා කරන ඉංග්‍රීසි එක එයාගේ ලැන්ග්වේජ් එක එයා විදිහටම හසුරවන්න ට්‍රේන් කරන ටෙක්නික් එකක් තමයි ෂැඩෝයින් ටෙක්නික් කියලා කියන්නේ. ඉංග්‍රීසි භාෂාව ලෝකේ ඕන තරම් කට්ටිය කතා කරනවානේ. අපි ආස චරිතත් ඉංග්‍රීසි ඉතාම ලස්සනට කතා කරනවා. ඉතින් එතකොට අන්න ඒ වගේ කෙනෙක් 100% අනුකරණය කිරීම මගින් අපිට ඉංග්‍රීසි අපේ ඉංග්‍රීසි වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේක අමාරු වැඩක් කියලා මුලින් හිතුවට ඇත්තටම මේක ඉතාම පහසු වැඩක්. මේ පියවර මේ පහකට කඩලා තියෙනවා. ඔන්න ඔය පියවර පහ තමයි මම අද උගන්වන්නේ කොහොමද මේ ෂැඩෝයින් ටෙක්නික් එක කරන පියවර පහ කියලා. ඔන්න ඔය පියවර පහ කරවොත් ඔය ඕන කෙනෙක්ව ෂැඩෝ කරන්න පුළුවන්. එහෙම කරා කියන ටික කාලයක් ගියාම ඔයාට ඔයාගේ ඉංග්‍රීසි ඔයාටම හදා ගන්න පුළුවන් ටෙක්නික් එකක් මේක. හරිද? ඉතින් ඔන්න මේකේ මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. මේකේ පළවෙනි එක choose a source. කවුරු හරි පුද්ගලයෙක් සිලෙක්ට් කරගන්න. ඔන්න අනුකරණය කරනවා නම් ඔයා කවුරු හරි කෙනෙක් ඉන්න එපේ අනුකරණය කරන්න first of all. අන්නේ කෙනාම සිලෙක්ට් කරගන්න තමයි පළවෙනි පියවර. හරිද? ඔයාට පුළුවන් වුණා මම කතා කරන විදිහට ඉංග්‍රීසි අනුකරණය කරන්න. නමුත් මගේ එහෙම ඉංග්‍රීසි කතා කරන වීඩියෝස් වලට දැන් හිතන්නකෝ ඇක්සස් එක ඔයාලට සමහර විට අඩුයිනේ. හරිද? 10ක් හොයාගනි, 5ක් හොයාගනි, 20ක් හොයාගනි. ගොඩක් නැහැනේ. නමුත් මේකට හොඳම දේ කියලා කියන්නේ ඒ කියන්නේ සමහර අය මේ ප්‍රවෘත්ති කතා කරන අය එක කැරක්ටර්ස් වල අය එහෙම කරනවා. නමුත් මේකට හොඳම දේ නේටිව් ස්පීකර්ස්ලා. ඒ කියන්නේ ඒ රටේ කතා කරන නේටිව් ස්පීකර්ස්ලා ඉන්න මොනවාද? ටෙලි ඩ්‍රාමාස්, TV සීරීස් වගේ දේවල්
අන්න ඒක through තමයි මේක හදාගන්න කියලා recommend කරන්නේ කට්ටිය මෙන්න මේ shadowing technique එක. එතකොට හොඳම දේ TV series එක. අපි හැමෝම TV series බලනවානේ. අපි බලලා තියෙනවා එක්ක දැන් බලනවා ළමයි ලංකාවේ සෑහෙන බලනවා. ඉතින් ඕකේ ලොකු කාලයක් ඔයාලා නාස්ති කරගන්නවානේ. අන්න ඒ කාලය නාස්ති කරගන්න නැතුව ඔය බලන TV series එක හරි විදියට ප්‍රයෝජනවත්ව තමන්ගේ ඉංග්‍රීසි වර්ධනය කරගන්නත් බලන්න පුළුවන් විදිය දෙයක් තමයි කියලා දෙන්නේ. හරිද? ඔන්න දැන් එතකොට ඔන්න ඔම එක TV series එකක් මොකක් හරි select කරා. ඕක එක character එකක් select කරගන්න ඕනේ එක character එකයි. අනිත් අය කවුරුත් අදාළ නැහැ. තමන් ආසම character එක. ගෑනු කෙනෙක් නම් කෙල්ලෙක් select කරගන්න එකකින්. හරිද? පිරිමි කෙනෙක් නම් ඒකින් කොල්ලෙක් පිරිමි කෙනෙක් select කරගන්න මේ TV series එකකින්. ඒක තමයි හරිම විදිය වැඩේ කරන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට මම මේ TV series එක ගන්න Friends කියලා. මේ Friends කියන TV series එක ඒ ලෝකෙම ඉංග්‍රීසි හදාගන්න කියලා රෙකමන්ඩ් කරලා තියෙන TV series එකක් මේ. හරිද? ඉතින් ඒක උදාහරණයක් විදිහට ගන්නවා. Friends බලලා තියෙන අයත් ඇති. නමුත් ඒක ඉංග්‍රීසි ඉගෙන ගන්න බලලා නැතුව ඇතිනේ. ඉංග්‍රීසි හදාගන්න Friends බලන්න වෙන TV series ඔය බලන එක වුණත් බලන්න TV series එක පුරාවට උනත් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් Friends කියන TV series එකේ ඔය යාළුවෝ සෙට් එකක් ඉංග්‍රීසි දෛනික ජීවිතයේ භාෂාව හසුරවන ආකාරය ඉතාම ලස්සනට ඒකේ මේ ඒක ඇතුලේ තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ TV series එකක් බැලුවා පස්සේ වැඩේ කොට දාගන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් මේ එපිසෝඩ්ස් දැන් මම කිව්වේ දැන් මගේ වෙන කෙනෙක්ගේ වීඩියෝ 10ක් 20ක් නෙවෙයි මෙන්න මේ වගේ TV series එක බැලුවා දැන් මම දන්න විදිහට මේ Friends කියන TV series එකේ එපිසෝඩ්ස් 230ක් විතර තියෙනවා. හරිද? ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒ ඔන්න එපිසෝඩ් 230ක් කියන්නේ දවසකට එක ගාන බැලුවොත් දවස් 230ක් මේක බලන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක්. අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් එක මාර තැනකට හදාගන්න පුළුවන් ප්‍රමාණයක් තමයි ඒක. දැන් ඔය Friends TV series එකේ එක එක characters ඉන්නවනේ. දැන් ගෑනු කෙනෙක්ට නම් ගෑනු characters ඉන්නවා. පිරිමියට පිරිමි characters ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය ගෑනු character එක දැන් මොනිකා කියන. ඔය Friends TV series එක. හරිද? දැන් අපි මොනිකාගේ character එක ගත්තොත් ඒකේ සමහර අය මොනිකට ආස නැහැ. දැන් හිතන්නකෝ ඔයා මොනිකට ආස කෙනෙක් කියලා. ඔන්න මොනිකාව පික් කරනවා. එතකොට Friends TV series එකේ ඔයාලා ෆස්ට් එක පළවෙනි ස්ටෙප් එක විදිහට Friends TV series එකේ ඔයා පික් කරනවා මොනිකා කියන character එක. හරි. එන්න එතකොට දැන් ඔයා අද දවසකට එක එපිසෝඩ් එකක් බලන්න නිදිය ගන්න කලින් එක එපිසෝඩ් එකක් බලන්න හොඳටම ඇති. ඒ එපිසෝඩ් එකේ මොනිකා කතා කරන ඩයලොග්ස් 5ක් highlight කරගන්න. ඒ එපිසෝඩ් එකේ යද්දි නවත්තලා මොනිකා කතා කරන ඔයාගේ සිත් ගන්න ඔයා එපිසෝඩ් එක බලන අතරේ ඔයාගේ හිතගත්ත ඩයලොග්ස් 5ක් නැත්තම් එයා කටින් කියන ඒකේ ඇතුලේ කියන එයා කතා කරන ඩයලොග්ස් 5ක් ඔයා පික් කරගන්න. ඒ පික් කරගන්න පහම මොනිකා විදියටම කතා කරනකම් ඔයා ට්‍රේන් කරන්න ඕන. අන්න ඒක පියවරෙන් පියවර ඒක ට්‍රේන් කරන විදිය තමයි shadowing technique එක කියලා කියන්නේ. හරිද? දැන් මට මේ Friends series එකේ මොනිකා කියන්නේ මොනවද කියලා මතක නැහැ. මොනිකා උදාහරණයක් විදියට මොනවා හරි දෙයක් ලියන්න. මේ වගේ. මෙන්න මේක බලන්න. දැන් හිතන්නකෝ මෙන්න මේ වාක්‍ය මොනිකා ඔන්න අද දවසේ ඔය එපිසෝඩ් නම්බර් 1 එක බලනවා Friends එකේ එපිසෝඩ් නම්බර් 1 එකේ අද මොනිකා කියන කෑල්ලක් මේක මොනිකා මෙන්න මේ විදිහට තමයි කියන්නේ. I wanted to call you but I was really busy. I wanted to call you but I was really busy. ඔන්න ඔහම තමයි මොනිකා ඔක කියන්නේ. I wanted to call you but I was really busy. I wanted to call you but I was really busy. ඔන්න ඔහම කියන්නේ. එයා ටිකක් කියන්නේ ඒ කට්ටිය native speakers ලානේ. එයාලා කතා කරනකොට ඒක ටිකක් අපි කතා කරන level එකකට වැඩිය ඒ කට්ටිය ටිකක් speed up කරලා තමයි ඒක කතා කරන්නේ. එතකොට ඒක ඔයාට ඇහෙන්න ටිකක් ඉක්මනට ඇහෙන්න. නමුත් ඔන්න ඔය විදිහට තියෙන දැන් ඔයා මේක දැන් highlight කරන පළවෙනි ඔයා තෝරගත්ත මොනිකාගේ අර පහෙන් මම කියන්නේ dialogues 5ක් නැත්නම් වාක්‍ය එයා කතා කරන මේ ඒක මොනවා හරි sentences 5ක් දවසකට select කරා කියලා ඔන්න පළවෙනි මේ dialogue එකකින් ඔයා select කරගන්න පළවෙනි dialogue එක විදිහට ඔන්න ඕක මොනිකාගේ. ඕක දැන් මොනිකා කියන විදිහටම practice කරන එක තමයි shadowing technique කියලා කියන්නේ. ඔයාට මේක දිහා බලමු ඔයාට කියන්න පුළුවන් I wanted to call you but I was really busy. I wanted to call you but I was really busy. ඒක ඔයා කියන විදිහනේ. ඒක හරි මේක දැන් ඔයා මේකේ මේ වාගේ TV series එක බලද්දි මේකේ subtitles English to English ඒ කියන්නේ කතා කරන දේ English වලින්ම මේ තියෙන subtitles බැලුවොත් ඔයාට මේ තියෙන එක මේ විදිහට තමයි පේන්නේ. ඒකට ඔයාට කැමති විදිහට මේක කිව්වා කියලා මේ වැඩේ හරියන්නේ නැහැ. මොනිකා කියන්නේ I wanted to call you but I was really busy කියලා නම් ඒක ඒ විදිහටම ඒ කියන accent එක ඒ කියන එයා මොනිකා භාවිතා කරන sound මේ බලන්න මෙන්න focus on sound. හරිද?
දැන් මොනිකා කියන එක ඒ විදිහටම කියන්න ඕන. listen and repeat. මොනිකා කියන එකම අර විදිහටම කියන්න. එතකොට repeat කරද්දී ඔයාලා වැඩිපුර තුන්වෙනි අදියරේදී ඔයා focus කරන sound එක. මොනිකාගේ කතා කරනකොට එයා සමහර වචන ටික දැන් මේ I wanted to කියලා කියන්නේ. I wanted to නෙවෙයි. එතකොට ඒක ඒ විදිහට කියන්න ඕන. ඔයාට ඕන විදිහට I wanted to කියලා හරියන්නේ නැහැ. එතකොට එතෙන්දී යා භාවිත කරන tone එක, ඒ pronunciation, important දේ pronunciation. එතෙන්දී ඒ උච්චාරණය. ඒ උච්චාරණය. එතකොට එයාගේ tone එක උච්චාරණය එයා stress කරන තැන්. ඒ වචනවල ඒ වාක්‍ය ඇතුලේ එයා stress කරන තැන් මොනවද? ඒ හැමදේම ඒ විදිහටම imitate කරන්න. හරිද? I wanted to call you but I was really busy. ඒවා මෙතන I was really busy කියලා කියන්න පුළුවන්. නමුත් නෑ. එයා කියන I was really busy. නමුත් අන්න ඒකම ඔයා try කරන්න ඕනේ imitate කරන්න. අන්න ඒ විදිහට කරන්න යද්දි මොකද්ද වෙන්නේ? mistakes වෙනවා. අනිවාර්යයෙන් mistake අනිවාර්යයෙන් mistakes වෙනවමනේ. මොකද හේතුව ඔයා මොනිකා නෙවෙයි. ඔයා try කරන ඔයානේ. ඔයා දැන් මේ මොනිකා වගේ කතා කරන්නනේ යන්නේ. ඒතකොට mistakes වෙනවා. දැන් ඔයා ඉස්සෙල්ලාම choose මේක පළවෙනි step එක විදිහට ඔයා source එකක් select කරා. Friends TV series එකේ මොනිකාගේ ඔන්න දවසටම Friends අද දවසට එකයි බලන්නේ. ඒකේ මොනිකා කතා කරන dialogues වලින් 5ක් pick කරගත්තා. ඒ 5 ඔන්න lesson කරා. ඒක ඇහුවා. අන්න ඒක යා විදිහට repeat කරා. ආයෙත් සරයක් ඒක තව පොඩ්ඩක් ඒකේ තව focus කරනවා. sound එක පැත්තට focus කරලා pronunciation focus කරලා බැලුවා. තව ඉස්සරහට යද්දි එහෙම sound එක focus කරලා pronunciation focus කරලා try කරා. ඒත් මොනවද වෙන්නේ? mistakes වෙනවා. අන්න එතකොට මොකක්ද ඊළඟට කරන්න ඕන? අන්තිම පියවරට එනවා. Repeat until each sentence to sound it exactly the same. මොකද කියන්නේ? ඔයා මේ මොනිකා විදියටම කතා වෙනකම් මේ sentence එක ඔයා මේ කියන මේ practice කරන sentence එක ඔයාට මොනිකා කියන එක ඇහෙන එක විදියටම ඔයා sound වෙනකම් ඔයා practice කරනවා. ගෑනු කෙනෙක් නම් ගෑනු කෙනෙක්ගේ dialogues ගන්න කිව්වේ ඒකයි. පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක් pick කර ගන්න කිව්වේ ඒකයි. මොකද ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් pick කරලා පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් pick කරවොත් හරියටම sound එක balance කරගෙන හරියට මේක imitate කරන්න බෑනේ. try කරොත් පළවෙනි දවසේ වැඩිය බැරි වෙයි. හැබැයි 100ට 25ක් 30ක් හරි මොනිකා වගේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්ද? එච්චරද එදා දවසේ උපරිමයේ dialogues 5 practice කරා. එදා දවසට වැඩේ නැවැත්තුවා. දෙවනි දවසේ මොනිකාගේ dialogue 5ක් ගනිද්දි ඊට වැඩිය improve වෙලා 140ක විතර level එකකටවත් අඩුම තරම එන්න දෙවනි දවසේ මොනිකා ගාවට හරි shadow කරගන්න දෙවනි දවසේ පහේදී පුළුවන්. දැන් එතකොට සමහර කෙනෙක් කියයි සර් මම මෙහෙමයි වැඩේ කරගෙන යද්දි මොනිකා ඔය කියන වචන මම දන්නේ නැත්නම් dialogue කිසි ප්‍රශ්නයක් නැහැනේ. වචන මෙහෙම ඉස්සෙල්ලා අදහස සම්පූර්ණ මෙයා කියන එක වාක්‍යයක් විදිහට අදහස ඔලුවට ගන්න try කරන්න. ඒ වාක්‍ය ඇතුලේ නොදන්න වචන තියෙන්න පුළුවන්. එතකොට ඒ වචන දැනගන්න ඔයාලට Google කරලා ඉවරලා ඒ වචන වල තේරුම් බලා ගන්නකොට හරිම ලේසියට. වචන නම් දන්නේ නැහැ කියන කතාව මේ කාලෙදි නම් කියන්න එපා. ඔක මීට අවුරුදු 10කට 15කට 20කට උඩදී කිව්වනම් ඔක පිළිගන්න පුළුවන්. එතකොට අර ඩික්ෂනරි එකක් ගෙනල්ලා ඕක බලලා හෙන්න ගේමක්නේ. අද කාලේ මොන ලේසි වෙලද ඔය වචන දන්නේ නැහැ කියන කතාව නම් කියන්න එපා. මොකද දන්නේ නැත්නම් ඒක Google කරා. මෙච්චර. එතකොට ඒක තේරුම් එනවා. ආයිත් ඕක අමුතු දේවල් කරන්න දෙයක් ඉගෙන ගන්න දෙයක් නෑ. ඒක එවලම ඒක කරන්නේ. ඒක තමයි සරලම දේ. මගේ ළමයි අහන ඕක. ඉතින් වචන දන්නේ නැත්නම් ඒ වචනේ Google කරන්න. Google කරලා වචන වාක්‍ය ඇතුලේ වචනයක් දන්නේ නැත්නම් ඒ වචනේ Google. වචන පහක් වාක්‍ය ඇතුලේ පහම Google කරන්න. එතකොට ඒ වාක්‍යේ තියෙන තේරුම හැදෙනවනේ. ඔටෝමැටිකලි ඒ වචන වල තේරුම දන්නවනේ. වාක්‍ය හැදෙනවනේ. වචනින් වචනේ තේරුම් බලන්නත් එපා. වාක්‍ය කියන විදිහට ඔළුවට යනවනේ මීනින්ග් එක. ඒකෙන් ප්‍රැක්ටිස් කරන්න. කොයි හරි දන්නේ නැති දේවල් තියෙනවා. පස්සේ හරි ඒක සර්ච් කරලා බලා ගන්න. අන්න මොනිකාගේ දවසේ 5 කරා. ඔන්න ඔහොම එක එපිසෝඩ් එකක් දවසට බලලා කැමති චරිතෙන් 5ක් ඩයලොග් ස්පීක් කරගෙන එයා විදිහටම ඕක කතා කරන්න ප්‍රැක්ටිස් කරන්න. ඔයා මාසයක් විතර යද්දි පුතේ. මාසයක් ඕනේ ඇත්තටම සතියක්. සතියක් යද්දි 150ක්වත් මොනිකාව ඉමිටේට් කරනවාමයි සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක් මේක try කරා. 150කවත් level එකකට මොනිකාව ඉමිටේට් කරගන්න පුළුවන් ගෑනු කෙනෙක් නම් මොනිකාව, පිරිමි කෙනෙක් නම් ඒකේ තියෙනවා ඔය චැන්ඩලර් කියලා තියෙනවා, ජෝයි කියලා තියෙනවා, රෝස් කියලා තියෙනවා, කැරක්ටර්ස් තියෙනවා. ඔය ෆ්‍රෙන්ඩ්ස් එකේ ගත්තොත් ඒ වගේ කැරක්ටර් එකක් පික් කරගන්න පුළුවන්. කළා ඒ වගේ ඉමිටේට් කරගන්න පුළුවන්. එතකොට බොඩි ලැන්ග්වේජ් එක යාලා හසුරවන විදිය try කරන්න පොඩ්ඩක් ඇක්ට් කරන්න ඕන. පොඩ්ඩක් මේක නිකන් රකපාන්න ඕන. ඒක රඟපපා කියන්න ඕන ප්‍රැක්ටිස් කරනකොට. ඉතින් ඔක අවුලන්නේ තනියම ඉන්න ඔය TV series බලන්නේ ගෙදර අම්මලා තාත්තලා ඔක්කොම වට කරගෙන වෙනවානේ. ඔයා ගෙදර තනියම ඔක බලනවානේ. ඉතින් ඔය TV series රැට බලන්න. ඔකේ තියෙන ප්‍රධානම කාරණේ ඔක රැට බලද්දි ඔයා මේ ප්‍රැක්ටිස් එක කරලා නිදිය ගන්න ඕනේ. එතකොට ඔයාගේ ඔළුව අර වැඩ කරනවා මේක. අන්තිම වැඩේ අපි එදා දවසේ අන්තිමේටම කරපු දේ ඒක. ප්‍රැක්ටිස් කරලා ඉංග්‍රීසි try කරලා දෙනවා මොනිකාව ඉමිටේට්. එතකොට ඒක අපේ ඔළුවේ ගොඩක් වෙලාවල් වලට ඒ සයිකොලොජිකල් එජ් එකක් තියෙනවා. ඒක අපේ ඔළුවේ අපිට ඒක පුළුවන් කියන හැකියාව ඔළුවට වැටෙන්නේ. එතකොට next day එක ඕක හැමදාම නිදිය ගන්න කලින් කරොත් සතියක් යනකොට තමන්ගේ ඉංග්‍රීසි වල ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින්
ඔන්න මම මේක චැලෙන්ජ් එකක් දෙනවා ඔයාලට මේ ෂැඩෝයින් ටෙක්නික් එක කැරක්ටර් එකක් පික් කරගෙන මේ ස්ටෙප්ස් පහට සතියක් කරලා බලන්න ආසම කැරක්ටර් එකක් පික් කරගෙන සතියෙන් ඔයාලගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් වෙනවාම තමයි. ඉතින් මේ වගේ ටෙක්නික් එකක් ඔයා හිතන්නේ ඒකට ෆ්‍රෙන්ඩ්ස් වගේ එකක් ගත්තොත් TV සීරීස් එකේ එපිසෝඩ් 230ක් විතර තියෙනවා කියලා මම කිව්වා. දවස් 230ක් විතර කරොත් ඔයා දැනුවත් හෝ නොදැනුවත් ඔයාගේ ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේ ලොකු කාලයක් මේ වැඩේ කරොත්. එතකොට ඔය නොදන්න වචනත් ඔයා එකතු කරගන්නවා. නොදන්න වචන සර්ච් කරලා තව ඒවා තේරුම් බලන්නත් ඔයා පුරුදු වෙනවා. ඔය වගේ වැඩක් කාලයක් තිස්සේ කරා කියන්නේ පුතේ. ඔයාට ඇත්තටම ඉංග්‍රීසි වලට ඒ කියන්නේ පන්තියකට යන්න අවශ්‍ය නැති තමන්ගේ රිසර්ච් එකකින් වැඩක් කරගන්න ළමයෙක්ට වෙන දෙයක් ඕනේ නැහැ. ඔහොම කරගත්තා නම් ඕටෝමැටිකලි කතා කරන්න පුරුදු වෙනවා. එතකොට ඔයා කරන්න ඕන එකම දේ ඔයා ඉගෙන ගත්ත දේවල් තාත් එක්ක හරි කතා කරන්න මේ පටන් ගන්න එක විතරයි. ප්‍රැක්ටිස් කරන්න තියෙන ඊට පස්සේ වැඩේ උඩ දාගන්න පුළුවන්. මේවයි රොකට් සයන්ස් නෑ. මේ ලැන්ග්වේජ් ලර්නින් කියලා කියන්නේ හරිම සරල දෙයක්. මේ වගේ තැනකින් හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න. ගොඩක් ආසනෝතින් තමන් මේකේ තව තව දේවල් හොයාගෙන යන්න. තව තව ලස්සන තැන් මේක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. අපිත් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට යූස් කරපු ටෙක්නික්ස් තියෙනවා. ඒ වගේ දේවල් මම ඉස්සරහටත් මේ වගේ මේ වීඩියෝස් වලින් අරන් එනවා. මේකත් මාරම සුපිරි ටෙක්නික් එකක්. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ